මේ තාපසයාගේ ඉවසීම මෛත්‍රිය ගැන ආරංචි වෙලාම දවසක් හොඳට මත්පැන් බීලා වදකයන්ට කිව්වා අර ඉවසනවා කියන ওই සාන්තිවාදී තාපසයාව ගිහිල්ලා ඇදගෙන වරින්. ඉවසීම පරීක්ෂා කරා. ඒක කරගෙන ඇවිල්ලා ඇහුව ඇත්තද මේ කියන්නේ? උඹ මෙහෙම ඉවසන කෙනෙක්. අනේ රජතුමනි මං ඉවසීම පුරුදු කරනවා. ශාන්තිය වඩනවා. එහෙමනම් බලමු කියලා ඉවසීම. වදකයන්ට එන්න කියලා කිව්වා කස පහර 100ක් ගහන්න. දැන් ඉවසීම පරීක්ෂා කරන්න කස පහර වලින් ගහනවා. මේ වරදක් කරලා නෙමෙයි. ඒ කස පහර ගහනකොට කොන්දේ හැම ගැලවිලා එනවා. එහෙම ගහලා ඇහුවා තාමත් නුඹ ඉවසනවා. රජතුමා සුවපත් වේවා. මට මේ කස පහර ගහපු අය සුවපත් වේවා. ඉවසීම වඩන. කේන්ති කියලා වදකයන් කිව්වා ඔය තාපසේ අල්ලගෙන අතක් කපන්න කිව්වා. අන පිටින් අල්ලගෙන අතක් කැපුවා. අපලහුව තාමත් නුඹ ඉවසනවා. රජතුමා සුවපත් වේවා. මගේ මේ අත කපපු අය සුවපත් වේවා. එතකොට ඉවසීම තුලම තවත් කේන්ති කියනවා. අනිත් අතක් කපන්න කිව්වා. කකුලකුත් කැපුවා. ඊළඟ කකුලත් අත් දෙකක් කපලා කකුල් දෙකක් කපලා ලේ ගොඩේ පණ අදිනවා. ඇවිල්ලා පපුව පාද ලැහුවා තාමත් උඹ ඉවසනවා. ඒත් අපේ බෝසතාණන් වහන්සේ අන්තිම හුස්ම යනකොට රජතුමා සුවපත් වෙනවා. මට මේ වද දීපු අය මගේ අතපය කපපු අය සුවපත් වේවා කියනකොට කේන්ති ගිහිල්ලා ළඟ හිටපු රාජපුරුෂයාගේ හෙල්ල අරගෙන පපුවට ඇන්න. අන්තිම හුස්ම ගියේ රජුගේ සුවපත් වේවා කියලා. ඒ තමයි ඉවසීම. එතකොට ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් අපි කියන පරමත්ත කාරණා. තමන්ගේ ජීවිතේ නැති වෙන මොහොතේවත් මොනතරම් හතුරුකම් සිදු වුණත් ඉවසීම නැති කරගත්තේ නෑ. එතකොට අන්නේ විදිහට පාරමී පුරාගෙන ආපු ගමන